දුවේ අද මම මෙන්න මේ වගේ ගැටලුවක් ආවොත් කොහොමද ඔබට විසඳන්න හැකියාව තියෙන්නේ කියලා හොයා බලන්නයි කතා කරන්නේ. බලමු අපි ගැටලුව දිහා ඉක්මනටම. මිතුරන් 4 දෙනෙක් කාඩ්පත් වමාරු කරගත්තහ. සෑම කෙනෙක් විසින්ම සෑම කෙනෙකුටම කාඩ්පතක් යවන ලදී. වමාරු කරගත් කාඩ්පත් සංඛ්‍යාව කීයද? පුංචි දෙවිපුතේ ඔබ දන්නවා අපි වෙසක් කාලෙට අපි වෙසක් සුබ පැතුම් යාළුවෝ අතර පන්ති කාමරේ වමාරු කරගන්නවා. ඔයාලා නත්තලටත් එහෙම කරනවා ඇති. එතකොට එහෙනම් දැන් මේ ටිකේ අපිට අත්දැකීම ගන්න හම්බුනේ නැහැ. පාසල් නිවාඩු වෙන නැත්නම් ඔබ වමාරු කරගන්නවා. එතකොට මෙතන මේ අපි බලමු දැන් අපි පන්තියක 40 දෙනෙක් ඉන්නවද? 40 දෙනා අතරත් අපි වමාරු කරගන්න ඕනේ ඇත්තටම. දැන් මෙතන ඉන්නේ යාළුවෝ 4 දෙනා. අපි කොහොමද බලමු මේ යාළුවෝ 4 දෙනා කාඩ්පත් වමාරු කරගත්තාම මුළු කාඩ්පත් ගන්න කීයද කියලා වමාරු කරගත් කාඩ්පත් ගන්න කීයද කියලා හොයන්නේ කොහොමද කියලා අපි ඉක්මනින්ම බලමු. සරලව අපි කොහොමද ඉක්මනින්ම මේක විසඳන්නේ කියලා බලමු. අපි දැන් බලමු පුතේ යාළුවෝ 4 දෙනයිනේ. යාළුවාට අපි දාමු A B C D කියලා. මේ යාළුවෝ 4 දෙනා A B C D. එතකොට අපි දන්නවා කාඩ්පත් වමාරු කරගන්නකොට Tamanටම තමන් කාඩ්පතක් ලියා ගන්න නැහැ නේද? යාළුවන්ටයි ලියන්නේ අපි. එහෙමනම් ඔන්න 4 දෙනාගෙන් දැන් මම A ලියන්නේ කී දෙනාටද? Tamanට ලියා ගන්න නැහැ 3 දෙනාටයි. ඉතුරු යාළුවෝ 3 දෙනාට. B ත් එහෙමයි තමන් වල යාළුවෝ 3 දෙනා. C ත් එහෙමයි D ත් එහෙමයි. එතකොට මෙතන 4 දෙනෙක් ඉන්නවා කාඩ්පත් උනායි 3 වරක් 4 කීයද උත්තරය 12යි. එහෙනම් මෙයාලා වමාරු කරන් තියෙන කාඩ්පත් 12යි. මේක ඉතා කෙටියෙන් අපි කරනවා නම් දුවේ පුතේ අපි දන්න මේ යාළුවා 4 දෙනායි ඒකට එකක් අඩු සංඛ්‍යාව 3යි. එකක් අඩු සංඛ්‍යාව 3යි 4 වරක් 3 12යි. ඔන්න ඉක්මනින්ම අපිට විසඳ ගන්න පුළුවන් මේ විදිහට යාළුව ප්‍රමාණය ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් ගුණ කරනවා. එහෙනම් හරිම ලේසි. එහෙනම් මේගොල්ලෝ කාඩ්පත් කීයක් වමාරු කරන්ද? යාළුවා 4 දෙනා 12යි. මේ වගේ ගැටලුවක් ආවොත් ඔබට විසඳන්න පුළුවන්. අපි පන්ති කාමරේ බලමු මෙහෙම. අපේ පන්තියේ ඉන්නවා අපි හිතමු 40ක් යාළුවෝ. අපි 40 දෙනාට බලනවා අපි ඔක්කොම සමගියෙන් පන්ති කාමරේ ඉන්නේ. එහෙනම් කෙනෙක්වත් අත්තරින්නේ නෑ අපි. හැම දෙනාටම කාඩ්පතක් දෙනවා. එහෙනම් 40යි. එහෙනම් අපි කොහොමද මේ Tamanට ලියාගන්නේ? එහෙනම් ඒක ගුණ කරන්න ඕනේ කීයද අපි? 39. 40 39 ගුණපුවාම ගුණ කරපුවාම එන උත්තරය තමයි මුළු පන්ති කාමරේ කාඩ්පත් වමාරු කරගෙන තියෙන. නම් පුංචි දුවේ පුතේ ඔබට මේ වගේ ගැටලුවක් ආවොත් ඉතා ඉක්මනින්ම විසඳන්න හැකියාව දැන් තියෙනවා.